නිස්කලංග ගම්මානයක ළමයි ගඟ ළඟ සතුටින් සෙල්ලම් කළා. දවසක් ගස් අතරින් දෝන්කාර දෙන අමුතු ඉන්ද්‍රජාලික බෙරහණක් ඔවුන්ට ඇසුණා. ඒ හඬ පස්සේ ගිය ඔවුන් කැලෑව මැද තිබූ පොඩි දිලිසෙන බෙරයක් සොයාගත්තා. ඔවුන් එය ස්පර්ශ කළ සැනින් බෙරය ඉබේම වාදනය වන්නට පටන් ගත් අතර එයින් වර්ණවත් ගිනි පුපුරු නිකුත් වුණා. බෙරේ මායාව නිසා අසල තිබූ ගස් නටන්නක් මෙන් රිද්මයානුකූලව පැද්දෙන්නට වුණා. සැමටම මේ පෙන්වීම සඳහා බෙරේ ගමට ගෙන රමට උන් තීරණය කළා. ළමයින් අත තිබූ දිලිසෙන බෙරය දෙක විස්මයටපත් ගම්වාසීන් ඒ වටා එක්රොක් වුණා. ඒ පරම්පරා ගණනාවක් තිස්සේ නැති වී තිබූ ඉන්ද්‍රජාලික බෙරයක් බව ලොකුනම් වැඩිහිටියා පැහැදිලි කළා. බෙරයේ ඉන්ද්‍රජාලික සංගීතය ඇසීමේ නොයිවසිල්ලෙන් කුතුහලයෙන් පිරුණු ළමයි ඒ වටා එක්රොක් වූහ. බෙරය වාදනය වූ විට වර්ණවත් ආලෝක ධාරා සියල්ලන්ම වශී කරමින් වාතේ නර්තනයේ යෙදුණි. ලොකුනම් වැඩිහිටියා අවවාද කළේ බෙරේ බලය නුවණින් යුතුව භාවිතා කළ යුතු බවයි. ළමයි පොරොන්දු වුණේ යහපතට සහ සතුටට පමණක් බෙරය භාවිතා කරන බවටයි. එදා සවස් වරුවේ ගම්වාසීන් ඒ මායා බෙරයත් සමග ප්‍රීතිමත් උත්සවයක් පැවැත්වුවා. බෙරයේ තාලය දිදුලන වර්ණයන්ගෙන් සහ සිනාහඬින් මුළු රාත්‍රියම පුරවාලුවා. සතා සිව්පාවුන් පවා ඒ මායා බෙරයේ තාලයට සෙලවෙමින් ඊට එක්වුණා. උත්සවයේ අවසන් වූ විට ළමයි බෙරේ ඉතාමත් පරිස්සමින් නිවසට ගෙන ගියා. එදා රාත්‍රියේ ඔවුන්ගේ ඇඳ අසල තිබූ බෙරය ඔවුන්ගේ සිහිනවලට රැකවරණය දෙන්නක් මෙන් මෘදුව දිලිසුණා. පසුදා උදෑසන ගම්වාසීන්ගේ වැඩකටයුතු පහසු කිරීමටත් බෙරේට හැකි බව ඔවුන් සොයාගත්තා. එකට එක්ව සීසෑමට පිරිසුදු කිරීමට සහ ගොඩනැගීමට බෙරේ උදව් දෙන අයුරු දෙක ගම්වාසීන් පුදුමයටපත් වුණා. ළමයින්ගේ කරුණාවන්තකම විසින් බෙරේ සැබෑ මායාව අවදි කළ බව වටහාගත් ලොකුනම් වැඩිහිටියා සිනාසුණා. මෙම හාස්කම් බෙරය පිළිබඳ පුවත අසල්වැසි ගම්මානවලටද වේගයෙන් පැතිර ගියේය. තණ්හාකාරී මිනිසුන් කිහිප දෙනෙකු මෙම බෙරය තමන් සතු කර ගැනීමට තීරණය කළා. එක් රාත්‍රියක ඉතා රහසිගතව ඔවුන් ඒ සොරකම් කිරීම සඳහා දරුවන්ගේ පැල්පතට රිංගා ගත්හ. නමුත් ඔවුන් බෙරය ස්පර්ශ කළ සැනින් එයින් මහා හඬින් ගිගුරුම් හඬක් නැගුණි. දීප්තිමත් ආලෝක ධාරාවන් තමන් පසුපස හඹා එද්දී සොරකම් කිරීමට පැමිණි අය බියෙන් දිව ගියහ. දරුවන් අවදි වූ අතර බෙරය විසින්ම එය ආරක්ෂා කරගත් බව ඔවුන් තේරුම් ගත්තා. සැබෑ මායාවන් සැම විටම නිර්මල හදවත් ඇති අයව ආරක්ෂා කරන බව ලොකු වැඩිහිටියා ඔවුන්ට මතක් කර දුන්නේය. පසුදා උදෑසන ගැමියන් නැවතත් එක් රැස් වී එම නිර්භීත දරුවන්ට ප්‍රශංසා කළා. සමගේම යහපත උදෙසා බෙරය ගමේ පොදු ශාලාවේ තැබීමට ඔහු තීරණය කළා. බෙරය වාදනය කළ සෑම අවස්ථාවකදීම එය සැමට සතුටත් සාමයත් ගෙන දුන්නේය. ටික කලකට පසු දීර්ඝ නියඟයක් පැමිණි අතර කුඹුරු සියල්ල වියලී යාමට පටන් ගත්තේය. හාස්කම් බෙරේට උදව් කළ හැකි වෙටයි සිතා ගැමියෝ එක්ව ප්‍රාර්ථනා කළා. දරුවෝ තම හදවත් තුළ බලාපොරොත්තු තබාගෙන බෙරය වාදනය කළා. හදිසියෙම අඳුරු වලාකුළු එක්රැස් වූ අතර මෘදු වර්ෂාවක් ඇද හැලෙන්නට විය. සෑම දිනම එම හාස්කම සමරමින් වර්ෂාව මැද නටන්නට වූහ. බෙරේ හිරුමෙන් බබලමින් වෙන කවරදාටත් වඩා දීප්තිමත්ව දිලිසුණි. එදා පටන් ගැමියෝ බෙරේට මහත් ගෞරවයකින් සැලකූහ. එම දරුවෝ කරුණාව සහ බෙදා හදා ගැනීමේ පාඩම අන් අයට උගන්වමින් හැදී වැඩුණා.
එකමුතුකමේ සහ ආදරයේ සංකේතයක් ලෙස එම බෙරය ගමේ පැවතුණි. තවද එම හාස්කම් බෙරය පරම්පරා ගණනාවක් පුරා සතුටේ දෝංකාරය පතුරුවමින් නොනවතී වාදනය විය.